ඉතින් ආයිබෝන් අපි යාළුවෝ හැමෝටම. අන්න අදත් අපි ආවා ගම්පහ අස්ගිරිය පුරාණ රජමහා විහාරයේ පොඩ්ඩක් බලන්න. ගම්පහ ගැන කියනවනම් මේ විහාරස්ථානයේ තියෙන්නේ ගම්පහ පොඩ්ඩක් කිලෝමීටර් එකමාරක් විතර ටවුන් එකේ ඉඳලා ඇතුළට වෙන්නේ. බොහොම ලස්සන විහාරස්ථානයක්. මේකේ තියෙනවා කැලේ මැද්දෙන් පොඩ්ඩක් ඇතුළට කන්ද උඩට නගින්න තියෙන්නේ. ඉතින් මේ ටිකක් දුර නගින්න තියෙනවා. සෑහෙන පඩිපෙළ ගොඩක් තියෙනවා නගින්න. ඉතින් මේ සාමාන්‍යයෙන් ගම්පහ මේ විහාරස්ථානයේ ගම්පහ දිස්ත්‍රික්කයේ පැරණිතම විහාරස්ථානයක්. ඉතින් ඒ ගැන කියනවා නම් මේ ගම්පහ අස්කිරි පුරාණ ගල්ලෙන් විහාරය කියන්නේ මෙන්න මේ විහාරය තමයි. මේකේ ඉතිහාසය සාමාන්‍යයෙන් මේ අනුරාධපුර යුගය දක්වා දිවෙනවා. ඒකට හිතා ගන්නකො කොච්චර පැරණි ඉතිහාසයක් මේකට තියෙනවද කියලා. පුරාණ ගල්ලෙන් එතකොට තව සෙල්ලිපි එතකොට ඒ වගේ පුරාණ දේවල් සෑහෙන ප්‍රමාණයක් මේ විහාරස්ථානයේ තියෙනවා. අපි මේ ඉන්නේ ගේට්ටුවෙන් ඇතුළට ඇවිල්ලා බොහොම පල්ලෙහා සීමාවේ. අපි ඉහළ සීමාවට ගියොත් පඩි මං හිතන්නේ නගින්න තියෙනවා පඩි පෙළ පඩි 1000කට වැඩි වගේ මං හිතනවා තියෙනවා කියලා. මේක උඩට අපි නැගලා ඉතින් මේ බලමු තව මේ විහාරස්ථානය ගැන කතා කරන්න බොහොම තොරතුරු තියෙනවා ඉතින්. මේ විහාරස්ථානයේ දීපති හිමියන්ගෙන් සහ ගමේ යම් යම් ගැමි මහරේ එන තොරතුරු අපි යම් කිසි ප්‍රමාණයක් කතා කරමු. පේනවනේ කැලේ. ඔන්න කැලේ මැද්දෙන් තමයි අපිට උඩට යන්න තියෙන්නේ. ඒ ගියාම මුළු ගම්පහ නගරයම දිස් වෙන තරම් උස බොහොම ලස්සන තැනක් තමයි මේ අස්ගිරි පුරාණ ගල්ලෙන් විහාරය කියන්නේ. එහෙනම් අපි ඒකත් ගිහින් බලමු නේද? මේ තියෙන්නේ මම හිතන්නේ මේ රහතන් වහන්සේලාගේ පිළිම තමයි මේ හදලා තියෙන්නේ. පිළිම මම හිතනවා මේ පේන සීමාවේ නම් 500ක් විතර වගේ ප්‍රමාණයක් තියෙනවා. මේකේ ඉතිහාසය ගැන කතා කරනවා නම් බොහොම ලොකු ඉතිහාසයක් තියෙනවා. ලොකු ඉතිහාසයක් කියන්නේ මේක අනුරාධපුර යුගය දක්වා දිවෙන ඉතිහාසයක් තියෙනවා කියලා මම ඔයගොල්ලන්ට කිව්වනේ ඉස්සෙල්ලා. ඉතින් මේකේ තියෙනවා ක්‍රිස්තු පූර්ව පළවෙනි සියවසේ ඉඳලා මේ විහාරස්ථානයට ලොකු සම්බන්ධකමක්. ඉතින් ක්‍රිස්තු පූර්ව පළවෙනි සියවසේ කිව්වම ඉතින් ඔයගොල්ලෝ එකපාරටම ඔළුවට එන්න ඕනනේ වලගම්බා රජුරුවන්ගේ සමය කියලා. එතකොට ඔය මේ ක්‍රිස්තු පූර්ව පළවෙනි සියවසේ තමයි මේ දකුණු ඉන්දීය ආක්‍රමණ ලංකාවට ආපු කාලේ මේ වලගම්බා රජුරෝ සැඟවී සිටි ස්ථානයක් කියලා ඉතින් මේ ස්ථානය ගැන සඳහන් වෙනවා. ඊට අමතරව ඉතින් ඊටත් වඩා දිග ඉතිහාසයක් තමයි අනුරාධපුර යුගය දක්වා ඔය දිග සෙල්ලිපි ගැන එහෙම තියෙන්නේ. දැනටත් මේ විහාරස්ථානයේ තියෙනවා ක්‍රිස්තු පූර්ව 5 වන සියවසේ විතර සෙල්ලිපි. හරි එහෙනම් ඉතින් අපි උඩට යමු. උඩ බොහෝම ලස්සන තැනක් තියෙනවා. ඉතින් අපි යන ගමන් කතා කරමු. ඒකත් බලමු. ඉතින් ඒ ටික බලලා අපි උඩට යන ගමන් ඒ ගැන කතා කරමු. තව බොහොම තොරතුරු තියෙනවා ඔයගොල්ලන්ට දැනුවත් කරන්න. හරි එහෙනම් අපි යමු උඩට. ඔන්න ඉතින් බෝධි මළුවට එනකන් අපි ආවා. මෙතනින් උඩට තියෙනවා පඩිපෙළක්. ඉතින් මේ කැලේ මැද්දෙන් අපි දැන් මේ ගමන යන්න තමයි මේ සූදානම් වෙන්නේ. ඉතින් මේ ටිකක් සංකීර්ණ ප්‍රදේශයක්. බොහොම අමාරුවෙන් තමයි ඉතින් යන්න තියෙන්නේ. ඒකත් ඉතින් යමු නේද හිමීට. සාමාන්‍යයෙන් ඉතින් ගම්පහ ප්‍රදේශයට එනවා නම් ඔයගොල්ලෝ දෙන්න අමතක කරන්න එපා.
පේනවනේ උඩ කොච්චර උඩට යන්න තියෙනවද කියලා. ඉතින් මේ ගම්පහ නගරාසන්නේ මේ වගේ මෙච්චර ස්වභාවික පාරිසරික විවිධත්වයක් තියෙන මේ වගේ ලස්සන ප්‍රදේශයක් තියෙනවා කියලා සාමාන්‍යයෙන් හිතාගන්න තමාරු තරම්. පේනවනේ මේ සමහර ගල්වල පවා තියෙනවා මේ ඔය ඒ කාලේ තිබ්බ පඩිපෙල් තමයි මේ. ඉතින් මේ වැත් තියෙනවා ලියවැල් සහ ඒ කාලේ කාලීන බොහෝම පෞරාණික තොරතුරු සෙල්ලිපි වලට අදාළ තොරතුරු පවා මේ සමහර පඩිවල සඳහන් වෙලා තියෙනවා. මේ තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ දුෂ්කර ක්‍රියා ඒ සම්බන්ධ දේවල්. එකත් මේ ගල් වෙනක් වගේ එකක් තමයි තියෙන්නේ. බොහොම මේ කටාරම් කොටපු ගල් වෙන වගේක් තියෙනවා. ඒවා ඉතින් අපි ඉදිරියේදී බලමු. මේ දැන් ඉතින් ටික ටික උඩට නගින්න තමයි අපිට තියෙන්නේ. හරි. එමෙට නගිමු. ඉතින් ඔය මේ පඩිපෙළ නැගගෙන එන ගමන් මට මේ හම්බුණා මේ පන්සල මැද්දේ තියෙනවා පොඩි අඩිපාරක්. මේක දිගේ යන්න පුළුවන්. මේක දිගේ ගියාම මේකේ ඉහළට යන්න තියෙනවා. හැබැයි මේ වනගත මාර්ගයක් තියෙන්නේ. බොහොම සත්තු ඉන්න. තරපයි වුණත් ඉන්න පුළුවන්. මේ සත්තුන්ගේ ශබ්ද ඒ හැරෙන්න මේ වාහනයකවත් කියලා කිසිම ශබ්දයක් මේ ප්‍රදේශයක නැහැ. ඉතින් මේ ගම්පහ නගර ආසන්නයේ ගම්පහ නගරයට කිලෝමීටර් එකමාරක් ඔය එකමාරක් විතර ඒ වගේ තියෙන ප්‍රදේශයක මේ වගේ වනාරණක් මැද්දේ තියෙන මෙහෙම විහාරස්ථානයක් තියෙනවා කියලා අපිට ඉතින් හිතාගන්නත් අමාරුයි. ඉතින් ඒකයි ඔයගොල්ලන්ටත් මම මේ හිඩන් ශ්‍රී ලංකා නාලිකාව තුලින් සංගවිච්ච දේවල් නේ ගේන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ සංගවිච්ච ලස්සන මේ වගේ තැනක් තමයි මේ කොහොම ඉතින් ගෙනාවේ. හරි අපි බලමු ඉතින් ඉදිරියට මේ යනකොට අපිට මේ කැලේ මැද්දේ තියෙනවා මේ කටාරම් සහිත ගල්. ඒ අතරේ සෙල්ලිපිහිමක් තියෙනවා. ඉතින් අපි මේ පඩිපෙළ දිගේ උඩට ගිහිල්ලා යමු. ඊට පස්සේ අපි මේ කැලෑ පාර තරණය කරමු. හරි. එහෙනම් මේ පඩිපෙළ දිගේ උඩට ගිහිල්ලා යන ගමන් මේ මම ආයි ඔයගොල්ලෝ සම්බන්ධ වෙන්නම් YouTube එකෙන් වීඩියෝ එකෙන්. ඔන්න ඉතින් වෙසයි. ඔය පේනවනේ. පඩිපෙළ තරණය කරගෙන දැන් උඩට ආවා. මේ වීඩියෝ එක ආරම්භයේදී මට මතකයි මං කිව්වා පඩි සාමාන්‍යයෙන් 1000ක් විතර තියෙන්න පුළුවන් කියලා. පඩි 1000ක් නෑ. සාමාන්‍ය 600ක් වගේ තමයි තියෙන්නේ. හරි. එහෙනම් අපි ඉතිරි කොටසත් උඩ තරණය කරමු. මේකට මේ ගම්පහ නගරය බොහොම ලස්සනට දිස් වෙනවා. ඉතින් අපිට ඒකත් බලන්න පුළුවන්. රූස්ස ගස් විශාල ප්‍රමාණයක් තියෙනවා. විශාල කැලයක්. ඔය පේනවනේ. හරි එහෙනම් අපි ඊටු ටිකක් යමු. ඒ ටිකත් නැගලම මම වීඩියෝ එක ස්ටාර්ට් කරන්න. ඔන්න ඉතින් පඩිපෙළ තව ඉදිරියට නගින්න තියෙනවා. හැබැයි ඉතින් ඔය මැද්දෑවි තියෙනවා දේවාලයක්. අපි මේ දේවාලය ගාවත් උඩන් නතර වුණා. ඔයගොල්ලන්ට ඉතින් ඒ ගැනත් පොඩි දැනුමක් කරන්න ඕනේ. ඒ ගැනත් පොඩ්ඩක් දැනුවත් කරන්න. ඔය ඔන්න පැත්තෙන් තමයි අපි ඉතින් උඩට ආවේ. දැන් මේ ඉන්නේ අපි මේ විහාරස්ථානයේ පඩිපෙළ නැගගෙන යන අතරේ මැද තියෙන මැද්දේ. ඉතින් මෙතෙන්ට එනකොට අපි පඩි 600ක් විතර නැගලා තියෙනවා. ඉතින් තවත් උඩට තියෙනවා විශාල රූස්ස ගස් තියෙනවා. හරි ඉතින් අපි මේ ඉතින් කොටසත් උඩට යමු.
ඔන්න ඉතින් අපි තවත් තැනකට ආවා. මේ තියෙන කටාරම් කොටපු ගලක්. මේ ගලයට ඉස්සර ගුහාව වගේ තිබුණාට දැන් ඒක මෑත කාලේ ඉන්නම ඉදිකිරීම කරලා පල්ලෙහා දේවාලයක් විදිහට ඉදි කරලා තියෙනවා. ඉතින් මේ ස්ථානයේ පොඩි තියෙනවා විශේෂ දෙයක්. එතන තියෙනවා සෙල්ලිපිය. මම ඒක ඔයගොල්ලන්ට පෙන්නන්න. මේ සෙල්ලිපිය ගැන කියනවා නම් මේ තියෙන්නේ අස්සෙක්ගේ සලකුණක්. අර තියෙන්නේ විස්තරයක් සෙල්ලිපියේ. මේකේ සඳහන් වෙන දෙයක් තමයි තව බොහොම ලස්සන කතාවක් තියෙනවා. අස්ගිරි වල්පොළ මේක කියන්නේ අපි අස්ගිරි රජමහා විහාරය කියලානේ. ඉතින් මේ අපි උඩට යන ගමන් ඒ ගැන කතා කරමු. බොහොම ලස්සන කතාවක් තියෙනවා මේ අස්ගිරියට නම හැදුන හැටි. කෝට්ටේ යුගයේ මේ රට පාලනය කරලා තියෙන්නේ සකල කලාවල්ලභ කියලා කුමාරයෙක්. සකල කලාවල්ලභ කුමාරයා. ඉතින් මේ සකල කලාවල්ලභ කුමාරයා මේ රට පාලනය කරනකොට ඉතින් එයාගේ ඉතින් ඒ කාලේ ගමන් බිමන් යන්න ඉතින් හැමෝම පාවිච්චි කරන්නේ මේ අස්සෙවනේ. ඔන්න ඉතින් මේ මෙයාගේ ඉඳලා තියෙනවා බොහොම මිල අධික අස්සෙක්. දැන් සාමාන්‍ය වර්තමානයේ බැලුවත් සාමාන්‍යයෙන් ලක්ෂ 100 විතර වටින අස්සෙවෝ මේ ලෝකේ ඉන්නවා. ඉතින් ඒ කාලේ රජ කෙනෙක් කියන්නේ රාජකුමාරයෙක් වෙච්චාම එයාත් ඉතින් බොහොම වටින අස්සෙක් නේ පාවිච්චි කරන්නේ නැද්ද? ඉතින් එතුමාගේ අස්සයා බොහොම වටින අස්සෙක්ලු. මේ අස්සයා නැති වුණා. අස්සයා නැති වෙලා ඊට පස්සේ මේ කුමාරයා නමිරියක් යවලා තිනවා. එයාට අදාළ සීමාව පුරාම මේ එයාගේ බොහොම වටින අස්සෙක් නැති වුණා. මේ ගැන දන්න කෙනෙක් මේ හොයලා කියන්න කියලා. ඊට පස්සේ ඒ අස්සයා හම්බුනේ මෙන්න මේ ගිරිලෙන් විහාරයේ ඉඳලා. ගිරිලෙන් විහාරය කියන්නේ ඊට පස්සේ මේකට නම හැදුනා අස්සයා හම්බ වෙච්ච ගිරිලෙන් විහාරය අස්සගිරිය කියලා. පසු කාලීනව විහාරයේ පහසු උදෙසා අස්ගිරි විහාරය කියලා නම හැදුනා. ඉතින් දැන් මේ ප්‍රදේශයේ ඉතින් අස්ගිරිය කියලා මේ හඳුන්වන්නේ ඒකයි. ගම්පහ අස්ගිරිය කියන්නේ මෙන්න මේ ප්‍රදේශය. එතකොට මේ ගමට අස්ගිරිය කියලා වැටෙන්න කලින් මේ විහාරස්ථානයේ තමයි මේ අස්ගිරි විහාරය කියලා ඉස්සෙල්ලාම සඳහන් වෙන්නේ. ඉතින් මේ ඔය මම කලින් සඳහන් කරේ අපේ වලගම්බා රජුරු ගැන. ඒ කියන්නේ වලගම්බා රජුරු ඉන්දියාවේ ආක්‍රමණයෙන් පස්සේ සංගවී සිටි ස්ථානයක් කියලා. එතකොට ඒක එක කාරණාවක්. දැන් මම මේ කන්ද උඩට ඇවිල්ලා ඉන්නේ. තව තියෙනවා ගම්පහ නගරයේ දිස්සෙන තැනක එහා පැත්තට මම මේ තාම නගින ගම. දැන් මේ එතකොට වලගම්බා රජුරවන්ට අමතරව කෝට්ටේ යුගයේදී මේ සකල කලාවල්ලභ කුමාරයා තමයි මේ ප්‍රදේශය පාලනය කරලා තියෙන්නේ. එතකොට මේ සාමාන්‍යයෙන් පෞරාණික වශයෙන් වැදගත් කාරණා දෙකක් මේ පන්සල සතුව තියෙනවා. එතකොට ඒකටත් වඩා මේ පන්සල බොහොම මේ පෞරාණික බවට සාක්ෂි සහ සෙල්ලිපි තියෙනවා. ඊට අමතර පොතපතේ සඳහන් වෙලා තියෙනවා ගැමි වහරේ එන විවිධ කතා තියෙනවා මේ පන්සල ගැන. නාලිකාවෙන් ඔබට සියලුම කාරණා ඉදිරිපත් කරන්න බෑ. එක හේතුවක් තමයි මේ වීඩියෝ එක දික් වෙනවා. අනිත් කාරණාව තමයි මේ තහවුරු කර නොගත් කාරණා ඔබ වෙත ඉදිරිපත් කරන්න ඉතින් මට බෑ කියන එක. ඒවා ගැමි වහරේ එන කතා. අපි ඉතින් මෙතනින් චෛත්‍ය ගාවට ආව චෛත්‍ය මළු ළඟට. මෙතනින් උඩට අන්න අර පැත්තට තවත් බෝමළුවක් තියෙනවා. එතනින් එහා පැත්තට තමයි ওই ගම්පහ නගරය දිස් වෙන්නේ. අපි ඉතින් ඒ ප්‍රදේශයට යමු.
බුදුමැදුර වටේටත් යන්න පුළුවන්. බුදුමැදුර සාමාන්‍ය විහාරස්ථානයේ ඇතුලේ බෝධි මේ බුදුමැදුරේ පිටින් තවත් තියෙනවා මේ විහාරස්ථානයට අදාළ සහ මේ චිත්‍රයට නගන ලද බොහොම ලස්සන මේ විහාරස්ථානයට අදාළ කතාංග ගොඩක් මේක සඳහන් වෙලා තියෙනවා. ඉතින් මේ බොහොම පෞරාණික තොරතුරු තමයි ඉතින් තියෙන්නේ. වෙනත් තොරතුරුත් තියෙනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ඒ කාලයට අදාළ තොරතුරු තමයි ඉතින් තියෙන්නේ. බොහොමයක් තියෙන්නේ විහාරස්ථානයට අදාළ තොරතුරු තමයි. බොහොම පැරණි බුදුමැදුරක්. මෙතනින් එහාට ගියාම දැන් මං කිව්වේ අර අපේ ගම්පහ නගරයේ දිස්සන ස්ථානයක් තියෙනවා කියලා අපි මේ ප්‍රදේශයට යනකම් දැන් යමු. ගිහිල්ලා අපි ඒකත් බලමු. ඔන්න ඉතින් අපි තවත් ඉස්සරහට ආවා. බෝධීන් වහන්සේලා 3 නමක් මේ ස්ථානයේ වැඩ සිටිනවා මේ පන්සලේ. දැන් අපි ඉන්නේ මේ ගලක් උඩ. මේ ගල දිගේ ඉතින් ඉස්සරහට අපිට මේ යන්න තියෙනවා. තවත් පඩිපෙළ නගින්න තියෙනවා. අපි ඒ ටිකත් යමු. ඔන්න ඉතින් ඉතිරි කොටසත් තරණය කරගෙන අපි ඉහළම ස්ථානයට ආවා. මේ තියෙන්නේ ඔයගොල්ලන්ට පේනවා කොච්චර ලස්සන වනාරණක්ද මෙතන තියෙන්නේ කියලා. මේ දෙපැත්තෙම බලපුවාම විශාල කැලයක්. ඉතින් මේ දැන් මම මේ විහාරස්ථානයේ උඩටම ආවා. මෙතන තියෙනවා මේ නගරේටම පේන ලස්සන බුදු පිළිමයක්. ඉතින් ආපුවම පේනවා මුළු ගම්පහ නගරේම. අපි තව චුට්ටක් ඉස්සරහට ගිහිල්ලා මේ බලමු මොනවද අපිට මේ ස්ථානේ බලන්න තියෙන්නේ කියලා. ඔන්න ඉතින් අපි දැන් ඉතින් නගරේ පොඩ්ඩක් නිරීක්ෂණය කරන්න කියලා තමයි මෙතෙන්ට ආවේ. පේනවනේ ගම්පහ නගරේ. ඔන්න ඉතින් මේ බුදු පිළිමේ ළඟට ආපුවම තමයි අපිට මේ ටික දර්ශනය වෙන්නේ. මේ තියෙන ගම්පහ නගරය. පේනවනේ. මෙතන ඔයගොල්ලන්ට පේනවා ඇති. පේනවද කියන්න මම දන්නේ. අන්න අර ප්‍රදේශයේ ඔය මගේ ඇඟිල්ල කෙලින් බලපුවම නෙළුම් කුළුණ පවා මේ ස්ථානයේ පේනවා. මම zoom කරලා පෙන්වන්න පුළුවන්. ඉතින් අර වීඩියෝ එකේ ක්වොලිටි එක කොහොම වෙයිද කියන්න දන්නේ නැහැ. ඔයගොල්ලන්ට පේනවා ඇති නෙළුම් කුළුණ ක්වොලිටි අඩු වෙනවා හින්දා ඉතින් වීඩියෝ කරාම zoom කරාම ඔයගොල්ලන්ට ඒක බලන්න පොඩ්ඩක් අපහසුයි. හරි. එනේ ඉතින් වීඩියෝ එක දික් වෙන හින්දා මම මෙතනින් වීඩියෝ එක නවත්තනවා. මේ තියෙන්නේ මේ පන්සල වට කරගෙන ඉන්න විශාල කැලේ. ඒ ඔයගොල්ලොත් එන්න මේ ස්ථානේ බලන්න. බොහොම ලස්සන තැනක්. ගම්පහට ආවම අමතක කරන්න එපා මේ ගම්පහ තියෙන ප්‍රසිද්ධ විශාල පන්සල් වලට අමතරව මේ වගේ තැන් බලන්න එන්න. මේ බොහොම ලස්සන තැන්. අපිට මඟ ඇරෙන තැන්. මේ පෞරාණික වැදගත්කමක් තියෙන පෞරාණික වටිනාකමක් තියෙන බොහොම ඉතිහාස කතා ගොඩක් තියෙන තැනක් මේක. ඉතින් මම මේ සියලුම කතා ඔබට මේ වීඩියෝ එකකින් දාන්න අමාරුයි. මොකද කාලය දික් වෙනවා වීඩියෝ එක දික් වෙන නිසා. ඉතින් ඒකෙන් අර වැදගත් කියලා හිතන කොටස් දෙකක් තුනක් මම ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකෙන් ඉදිරිපත් කරා. එහෙනම් ඔයගොල්ලෝ එන්න ගම්පහ උඩුගම්පල පැත්තට එනකොට පොඩි විහාරස්ථානයක් තියෙන පාරයි මේ. ඒක පහු කරගෙන යන්න ඉස්සරහට. යාම ගහලා තියෙනවා මේ පුරාණ ගල්ලෙන් විහාරයට කියලා බෝඩ් එකක්. අන්න එතනින් හැරිලා මේ පන්සලට එන්න. ඇවිල්ලා මේ ස්ථාන නරඹන්න මේවා බලන්න පෞරාණික පුරාණ වැදගත්කමක් තියෙන බෞද්ධ අපිට ඕම වටින තැනක්. ඉතින් ඇවිල්ලා බලන්න සංචාරක මේ වශයෙන් වටින තැනක්. ඕම නිෂ්කලංක පරිසරයක් තියෙනවා. ගම්පහ නගරාසන්නය කියලා නෑ. ඉතින් ඒවා ඇවිල්ලා බලලා මොකද අපේ බලාපොරොත්තුවත් ඒකයි. ඔයගොල්ලන්ට මේ වගේ සැඟවුණු ලස්සන තැන් මේ
නාලිකාවෙන් ඉදිරිපත් කරන එක තමයි. හරි එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් සුබ දවසක්.